ආයිබෝන් කියලා ප්‍රාර්ථනා කරනවා සුබ දවසක්. ආචාර්ය හරිනි අමරසූරිය විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට පස්සපැත්ත පෙන්නලා මොකද්ද වෙලා තියෙන්නේ අපි බලමු. ඔබ දන්නවා හරිනි අමරසූරිය මැතිණියගේ දේශපාලන ප්‍රවිෂ්ටය පාර්ලිමේන්තු ප්‍රවිෂ්ටය සිද්ධ වෙන්නේ 2020 පාර්ලිමේන්තු මහමැතිවරණදී ජාතික ජනබලවේගයට හම්බුණා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක්. ඒ ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට තරයි හරිනි අමරසූරිය මහත්මිය තෝරාපත් කරලෙවන්නේ 2020 පාර්ලිමේන්තු ආපු දවස් ඉඳන් විපක්ෂයේ භූමිකාව ඉතාමත්ම ගෞරවනීය විදිහට වට්ටි අම්මා කෙනෙක් වගේ නැතුව හරිනි අමරසූරිය මැතිණිය පාර්ලිමේන්තුවේ භාවිතා කරා. ඒක සම්බන්ධව අපේ ආචාර්ය 2024 පාර්ලිමේන්තු මැතිවරණයට කලින් ජනාධිපතිවරණදී හරිනි අමරසූරිය ජනාධිපති අපේක්ෂකයා වෙයි කියලා බොහෝ දිනක් බලාගෙන හිටියා. නමුත් අවසානයේදී හරිනි අමරසූරිය මැතිණිය නම් කරાવી කියන බයට අනුර දිසානායක මහත්තයා කලින්ම ජනාධිපති අපේක්ෂකයා බවට පත් වුණා. ඒක තමයි එතන තිබිච්ච අනිත් කතාව. අනුර දිසානායක මහත්තයා ජනතා විමුක්ති පෙරමුණට නායකත්වය දෙන ගමන් ජාතික ජන බලවේගය නැත්නම් NPP කණ්ඩායමකට නායකත්වය දෙන්නේ හරිනි අමරසූරිය මැතිණිය. ඒකත් ඔබ දන්න කාරණාව. ඊළඟ කාරණාව තමයි 2015 හරිනි අමරසූරිය මැතිණිය ඉන්න යහපාලන ආණ්ඩුවත් එක්ක සංහිඳියා කාර්යාංශයේ ඔය හිටපු ජනාධිපති නීතිඥතුමෙක් එක්ක නේද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඒත් එක්කම ලාල් විජයනායක මහත්තයලා එක්ක ඉතුමිය වැඩ කටයුතු කරගෙන ගියා. ඊට කලින් හරිනි අමරසූරිය මැතිණියගේ මේ දේශපාලන ක්‍රියාමාර්ග වලට ප්‍රවිෂ්ඨ වීම සිද්ධ වෙන්නේ 2011 පමණ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ එනවා පාගමන. ඒක එන්නේ ගාල්ල ඉඳන් කොළඹට ෆූට එකේ පාගමන. මාත්වේ පාගමනේ ඒ දවස්වල ගියා. මුළු කොළඹටම ගාල්ල ඉඳන් ආපු කීප දෙනා අතරේ මමත් හිටියා. බෑව හරිනි අමරසූරිය මැතිණිය ඒ දවස් 5ේම නම් කොළඹට පයින් ඇවිදගෙන ආවේ නැහැ. නිර්මල් දේවසිරි මහත්තයලතු කණ්ඩායම එක්ක එතුමිය සහභාගී වුණා. ඕකේ සරත් ෆොන්සේක මහත්තයා, ජයසිරි ජයසේකර මහත්මයා ඔය කණ්ඩායම ඔක්කොම ඔය පාගමනට සම්බන්ධ වුණා. පූට එකේ පාගමන. ඔන්න ඔතනදී ඔය අධ්‍යාපනයේට 100%ක් කිල්ලපෙක ඔය සටනේ හරිනි අමරසූරිය මැතිණිය ඉදිරියෙන්ම ඉඳගෙන සටන් කරපු විශ්වවිද්‍යාල ආචාර්යවරියා. ඒතර මෙන්න මේ අධ්‍යාපනයේට 100%ක් ඉල්ලපු ආචාර්ය හරිනි අමරසූරිය මැතිණිය තමයි මාලිමා ආණ්ඩුවේ NPP ආණ්ඩුවේ අධ්‍යාපන ඇමති සහ අග්‍රාමාත්‍ය. එතකොට දැන් ඔන්න එතුමිය සටන් කරපු කාරණාව තමයි 106 කියලා කිව්වේ රටේ GDP එකෙන් නැත්තම් දල දේශීය නිෂ්පාදන හා සේවාවල එකතුවෙන් 106ක් තමයි ඉල්ලුවේ. හැබැයි රනිල් වික්‍රමසිංහ අපි අවසාන ආණ්ඩුව ගත්තොත් රනිල් වික්‍රමසිංහ මහත්තයා නැත්තම් 100ගේ ආණ්ඩුව දුන්නේ අධ්‍යාපනයට 0.0.86යි GDP එකෙන් බංකොලොත් වෙලා ඔළුව උස්සමින් තිබුණු රටේ. GDP එකෙන් හොඳම ප්‍රමාණයක් දුන්නේ මගේ කල්පනාව නිවැරදි නම් අධ්‍යාපනයට 106ක් ඉල්ලුවත් 106 දෙන්න බැරි වුණා. නමුත් යහපාලන ආණ්ඩු කාලේ තමයි ඉහළම අගය ලබා දීම සිද්ධ කරේ 2015. ඒතර වර්තමාන අධ්‍යාපන ඇමතිවරයා යටතේ 105ක් ඉල්ලපු මාලිමාවේ අධ්‍යාපන ඇමතිවරයා යටතේ අනිවාර්යෙන් අධ්‍යාපනයට 160ක් එයි කියලා ඔබ බලාපොරොත්තු වෙමින් ඉන්නේ නැති. දන්නවද ලැබුණු ගාන? 108යි. 100ටත් වඩා 0.6ක් අඩු වුණා. ඉතින් ඔන්න සටන් කරේ අධ්‍යාපනයට 106ක් ඉල්ලලා දලදේශීය නිෂ්පාදිතයෙන්. හැබැයි ඒ ආණ්ඩුවේ අධ්‍යාපන අමාත්‍යවරියට බැරි වුණා GDP එකෙන් 106ක් ලබා ගන්නට. අන්න 100.86ට පල්ලම් බැහැලා. හරි. ඒකත් පැත්තකින් තියමු. රටේ ආර්ථික අවපාතයක් තියෙනවා. 76 වසරක සාපයක් තිබුණා නේද? ඒතර 76 වසරෙන් 2010 අඩු කරලා බලන්න. එතකොට කීයද? 62 වසරයි. එතකොට 62 වසරේදී 100%ක් කිල්ලුවේ නේද? හරි කමක් නැහැ. අපි හිතමුකෝ. හරි කොහොම හරි බංකොලොත් වෙච්ච රටේ NPP ආණ්ඩුවක් ඇවිල්ලා මාස 6න් පුළුවන් ද GDP එකෙන් 106ක් දෙන්න. තොට පිස්සුද කියලා මගේ මාලිමාවේ සහෝදරයෝ අහයි කියලා හිතනේ ඉඳා කමක් නැහැ. අනේ 106 හම්බුන්නේ නැති වුණාට හැබැයි අර 100ට වඩා 100.06ක් අඩු වෙච්ච එක නම් කැතයි ඈ. ඒක අඩු ගානේ 100ට වඩා 109ක්වත් තිබ්බනම් 100 කියලා කිව්වම මම මෙතන රනිල් වික්‍රමසිංහ මහත්තයා කාලේ 100.86යි. හරිනි අමරසූරිය නෝනායි කාලේ 0.8ක් අඩු වෙලා ඒ කියන්නේ 100 තරම්වත් දීලා නැහැ අමරසූරිය නෝනා. 106ක් ඉල්ලපු කෙනා. හරි කමක් නැහැ. ඒකත් පැත්තකින් තිබ්බා කියමුකෝ. එතකොට දැන් අධ්‍යාපන අමාත්‍යවරිය ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරිය අධ්‍යාපන ඇමතිවරිය මාස 6ක් දැන් ඇමතිකම කරලා තියෙනවා.
මාස 6ක් 2024 සැප්තැම්බර් මාසේ 16 වෙනි නම් මේ රටේ අධ්‍යාපනයේ භාර ඇමති හර්නි අමරසූරිය නෝනා. එතකොට අධ්‍යාපනයේ ඔය කතා කරපු නේද දේශපාලන වේදිකාවේ කතා කරපු මහා පරිමාණ වෙනස් කිරීම අධ්‍යාපන ශාස්ත්‍රයේ පරිවර්තන සඳහා මොනවද කරලා තියෙන්නේ ප්‍රායෝගිකව කරලා තියෙන්නේ. එක දෙයක් මාධ්‍යවල ගියා පහේ ශිෂ්‍යත්වය විභාගය අහෝසි කරනවා 2026 ඉඳන් අලුත් ක්‍රමයකට පටන් ගන්නවා කියලා. හොඳයි. ඒ වගේ දේවල් කිරීම හොඳයි. ඒ හැරුණුකොට මොනවද කරපු දේවල් තියෙන්නේ අධ්‍යාපන ශාස්ත්‍රය සම්බන්ධව. දැන් මේ වෙනකොට අපිට දැනගන්න ලැබිලා තියෙනවා අධ්‍යාපනයේ යුක්තිය වෙනුවෙන් සංවිධානයක් බිහි වෙලා තියෙනවා. ඔවුන් කියනවා මේ රටේ පෞද්ගලික පාසල්, ජාත්‍යන්තර පාසල් ඒ අධ්‍යාපනයේ තියෙන යුක්තිය ඉෂ්ට කරන්නේ නැහැ කියලා උන් පාරට බහැලා තියෙනවා. ජනාධිපතිවරයාටත් අධ්‍යාපන ඇමතිවරයාටත් ලියුමක් ඉදිරිපත් කරලා තියෙනවා. මොකද ජාත්‍යන්තර පාසල් වලට ළමයින්ගෙන් සල්ලි අරගත්තට ඒ දෙන්න ඕන සර්විස් එක හරියට දෙන්නේ නැහැ කියන කාරණාව පිළිබඳව සඳහන් කරලා. හැබැයි මේ කාරණාව ඉදිරිපත් කළා මාස 2කට ආසන්නයි මේ සංවිධාන. හැබැයි තාම අපි දැක්කේ නැහැ රටේ ඒවා සම්බන්ධ කිසිදු ක්‍රියාමාර්ගයක් ගන්නවා. දැන් හර්නි අමරසූරිය නෝනා ගත්තයි කියන දේශපාලන මේ අධ්‍යාපන ශාස්ත්‍රය සම්බන්ධ ගත්තයි කියන ප්‍රතිපත්තිමය තීරණ ඔය පහේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කළා 8 පන්තියෙන් පළවෙනි විභාගයේ නේක ඔය කාරණා ඕවා 1981 මේ රටේ අධ්‍යාපනයේ දවල පත්‍රිකාවක් ඉදිරිපත් කළා 100. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා අධ්‍යාපන ඇමති විදියට ඉඳගෙන. ඒතර අන්නේ අධ්‍යාපන දවල පත්‍රිකාවේ තිබිච්ච කරුණු මිසක් අලුත් කරුණු නෙමෙයි කියන එක අපි මතක් කරලා දෙන්න ඕන මාලිමාවේ දායක සභාවේ සියලු සෑම දිනාටම. ඒ වගේමයි අපි කියන්න ඕන දැන් අපි දැක්කා අධ්‍යාපන අමාත්‍යවරිය පාර්ලිමේන්තුවට ඇවිල්ලා කරුණු ඉදිරිපත් කරන දේවල්. දැන් ඊතුරේ ඇවිල්ලා කියන්නේ අධ්‍යාපනය සම්බන්ධව මොනවා හරි කාරණාවක් කියන ගමන් කියනවා මේ ආණ්ඩුව කාලේ මෙන්න මෙහෙම දූෂණයක් කරලා තියෙනවා අධ්‍යාපන ශාස්ත්‍රය. ඒ කියන්නේ තාමත් ඇවිල්ලා කලින් තියෙන ප්‍රශ්න ගැන කතා කිරීම තමයි අධ්‍යාපන ඇමතිවරිය විදියට අග්‍රාමාත්‍යවරිය කරන්නේ. හැබැයි අමතක වෙලා තියෙනවා මේ ඉන්නේ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්නි අමරසූරිය නොවේ අධ්‍යාපන ඇමති හර්නි අමරසූරිය බව. ඒතර අධ්‍යාපන ඇමති හර්නි අමරසූරිය සතුව තියෙන වගකීම තමයි රාජ්‍යයට අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කරලා ඒවා නීති රීති බවට පත් කරලා ඒවා ක්‍රියාත්මක කිරීම. ඒතර එහෙම එකක් වෙන විධායකයේ කාර්යභාරය අධ්‍යාපන ඇමතිවරිය අතින් වෙනවා අපට පේන්නේ නැහැ. ඉතින් අපි හර්නි අමරසූරිය මැතිණියට අපි හරි ආදරේ. අපි බොහොම ගරු කරනවා. අපි ඒකයි පටන් ගන්නකොට අපේ රෙස්පෙක්ට් එක දුන්නේ. මොකද අර වට්ටියම්ම කෙනෙක් වගේ පාර්ලිමේන්තුවේ චව් චව් ගන්න නැතුව වැදගත්කමේ සන්නාමයක් ඇය හදාගෙන හිටියා. හැබැයි දැන් ඒ සන්නාමේ නැති කරගෙන පරණ මඩ ගොහරුවට යන පවිත්‍රගේ අක්කා වෙන සීතරම්පලගේ නංගි වෙන එහෙම නැත්නම් අර රේණුකා හේරත්ගේ තව සහෝදරියක් වෙන එහෙම නැත්නම් අර මේ පොහොට්ටුවේ හිටපු වෙන മന്ത്രിතුමියගේ ඥාති කෙනෙක් වෙන නේද ඒ තැනට හර්නි අමරසූරිය ගමන් කරනවා අපට පේනවා. ඉතින් එතකොට අපි කියනවා ඒක කැතයි ඒක ඔබට ගැළපෙන්නේ නැත. සහ දැන් බහුගිය ටිකේම අධ්‍යාපන ඇමතිවරියට අපි ඉස්සලා කියාගෙන ආවේ ඒ දිගටම හර්නි අමරසූරිය මැතිණිය ඉදිරිපත් කරන්නේ ප්‍රශ්න අධ්‍යාපන ඇමතිවරයා විදියට උත්තර හොයනෝ නෙමෙයි ප්‍රශ්න දූෂණ වංචා පෙන්වන එක. ඉතින් දූෂණ වංචා පාර්ලිමේන්තුවට වල පෙන්වන්න ඕනේ නැහැ. අධ්‍යාපන ශාස්ත්‍රයේ සිද්ධ වෙන දූෂණ වංචා තියෙනවා නම් අල්ලස් කොමිසම තියෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තියෙනවා ලියුම් කැලලා ලියලා අස්සම් කරලා යවන්න අධ්‍යාපන ඇමතිවරයාට පටස් ගාලේ වරගෙන විභාග කරනවා. මොකද ඒගොල්ලොත් හරි කැමති සාමාන්‍යයෙන් වෙන්නේ මේ අමාත්‍යවරු විධායකයෙක් ගිහිල්ලා ඒවා නවත්තන්න මෙදිහත් වෙන එකනේ. හැබැයි ඒ අයම කියනවා නම් මේවා වහාම විමර්ශනය කරන්න මේවා පරීක්ෂණ කරන්න මෙතන මෙහෙම එකක් කියලා කියන ආයෝක පාර්ලිමේන්තුවේ ඇවිල්ලා කොල්ල කෑලිය ඇදගෙන පාර්ලිමේන්තුව වෙලාව නාස්ති කරන්න දෙයක් නැහැ. නිසි ක්‍රියාමාර්ගෙම ගන්න පුළුවන්. හැබැයි අපිට එහෙම එකක් වාර්තා වෙන්නෙත් නැහැ, පේන්නෙත් නැහැ. ඒ වෙනුවට අපිට දකින්න තියෙන්නේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා එතුමිය අඳුනා දෙන එක විතරයි. ඉතින් ඒ තුල මේ රටේ අධ්‍යාපනයේ අබමල් රොණක් ඉස්සරහට යන්නේ නැහැ. දැන් මාලිමාවේ උදවියට අනුව සහ හර්නි අමරසූරිය මැතිණිලාගේ අදහස් වලට අනුව ඒ කියන්නේ CWW කන්නංගර සියඹලා ගෙනල්ලම නැහැ. එතකොට JR ජයවර්ධන සියඹලා ගෙනල්ලම නැහැ. එතකොට රනිල් වික්‍රමසිංහ අධ්‍යාපන ඇමතිවරයාට සියඹලා ගෙනල්ලම නැහැ. ප්‍රේමදාස අධ්‍යාපන ජනාධිපතිවරයා කාලේ අධ්‍යාපන ශාස්ත්‍රය සම්බන්ධව මුකුත්ම කරලම නැහැ. ඊළඟරත්න මහත්තයලා මුකුත් කරලම නැහැ. එතකොට රිජඩ් පතිරණ මහත්තයා මුකුත්ම කරලා නැහැ. ඉතින් තවත් අධ්‍යාපන ඇමතිවරු හිටියා. රාශියක් මම මේ තීරණාත්මකයි කීප දෙනෙක් ගැන කිව්වේ. ඒතර ඒ කවුරුත් මුකුත් කළා නැහැ. ඒ ඔක්කොම සාපයක්. දැන් ඒකනේ මාලිමාවේ මතය උනේ. හරි. දැන් ඉතින් සාපේ නිමා කරලා
දූර කාලයෙන් දැන් 10 කොටස් 10න් එකක් ගිහිල්ලා ඉවරයි. ඒ කියන්නේ 110ක් ඉවරයි. 110ක් ඉවරයි. තව ඉතුරු වෙන්නේ 90යි. ඒතර ඔය ත්‍රික ඇතුලේ අධ්‍යාපන ශාස්ත්‍රයේ සම්බන්ධව කරනවා කියපු පරිවර්තන ගැන අධ්‍යාපනයේ සම්බන්ධ කොටස මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙනවා. ඒතර පාර්ලිමේන්තුවේ 21 අයවැය සම්මත වෙන්න තියෙන්නේ. ඒතර අධ්‍යාපනයේ සම්බන්ධ විවාද යනවා ඒ කාරක සභාවේ. ඒතර අපි කියනවා පුළුවන් නම් මාලිමාවේ උදවිය ඇවිල්ලා කියන්න රයිට් මෙන්න අපි මාලිමාවේ ආණ්ඩුව විදියට ආවා. අපි දැක්ක මෙන්න 76 සාපේ මෙන්න මේවා අපි කිව්වේ. මෙන්න අපි ඒවා වෙනස් කරන්න ගත්ත ක්‍රියාමාර්ග කියලා පුළුවන් නම් වැඩි නෙමෙයි පහක් කියන්න පහක් වෙනස් කරපු දේවල් අලුතෙන් කරපු දේවල් වැඩ විදියට පහක් අපිට කියන්න. දැන් අර ප්‍රතිපත්ති ප්‍රකාශය තියෙන එකින් එක මම කියන්න යන්නේ නැහැ. හරි. ඒතර පුළුවන් නම් පහක් කියන්න. ඒම කරලා නැහැ. ඒ කියන්නේ දැන් මාලිමාවේ උදවිය කරන්නේ කෙලින්ම වැඩ නොකර මොනෝ හරි අනුන්ගේ කුණු ගොඩක් ඇවිල්ලා දාන එක. ඒක සාමාන්‍යයෙන් වැඩබැරි කට්ටියන්ගේ ස්වරූපය. ඔය වැඩබැරි කට්ටිය ගම්වල සමිති සමාගම් කරනකොට බලන්නකෝ. ඊට කලින් සමිතිය එකා කරපු මොනෝ හරි මල ඉලව්වක් අල්ලගෙන ඒක ගැන තියාගෙන අරම කරා මෙහෙම කරා කියලා මුළු දූර කාලේ ඉවර වෙනකන් Taman කිසි දෙයක් කරන්නේ නැතුව අනුන්ට බැනවැඩින්න එක තමයි කරන්නේ. ඉතින් මේ වෙන්නේත් ඒක. අනුන්ට බැන්න ඵලයට රටවල් සංවර්ධනය වෙන්නේ නැහැ. ලෝකෙ එහෙම වෙච්ච එක රටක්වත් නැහැ. ලෝකේ රටක් දියුණු වෙලා තියෙන්නේ පොහොසත් රටක් වේවා ලස්සන ජීවිතයක් වේවා මොනෝ හරි එකක් ඇවිල්ලා තියෙනවා නම් තියෙන්නේ ඒ වැඩ කිරීම මත. හැබැයි මේ ආණ්ඩුවෙන් එහෙම වැඩ කරනවා අපිට පේන්නේ නැහැ. අමතක වුණානේ කියන්නේ. කරපු එක වැඩක් තියෙනවා. ඒ තමයි අර බ්‍රදර් චාල්ස්ගේ පවන නේද මේ වැඩසටහනේ නම. අන්න ඒක බස්නාහිර පළාතේ තියෙන සියලු පාසල් වලට ගෙනියන්න කියලා අවසරය දීලා තියෙනවා. ඒතර හර්ණි අමරසූරිය මහත්මිය මීට කලින් කිව්වා දේශපාලඥයන්ට පාසල් වලට යන එක නැවැත්තුවයි කියලා 2024 9 වෙනි මාසේ 24 වෙනිදා මගේ මතකයේ නිවැරදි නම්. හැබැයි මේ පහුගිය දවස්වල නිවාසාන්තර උත්සව වලට ආණ්ඩුවේ දේශපාලඥයෝ පෝලිම් පිටින් ගිහින් දිනුන මේක නරඹන ඔබේ දරුවගෙන් අහලා බලන්න ඔබේ පාසලේ නිවාසාන්තර උත්සවයට ආවේ නැද්ද කියලා. එතකොට කියනකොට එහෙමයි කරනකොට එහෙමයි. ඉතින් ඒක තමයි සාමාන්‍යයෙන් වෙන්නේ. අනික් කාරණාව තමයි කියන්න ගියපු දැන් මේ අයගේ මේ ගත වෙච්ච මාස 5 ඇතුළත කොහේ හරි පාසලක අලුතෙන් ඉදිකිරීමක් කරලා තියෙනවද? දැන් ඉස්සර අධ්‍යාපනයේ විෂමතාව ගැන ලොකුවට කතා කරානේ මාලිමා ආණ්ඩුවේ අනුර දිසානායක මහත්තයාත් කතා කරා හර්ණි අමරසූරියනත් කතා කරා. එතකොට අධ්‍යාපනයේ විෂමතාව ඉවත් කරලා තියෙනවද? ඒ කියන්නේ ගම්බද ප්‍රාථමික විද්‍යාලයේ ඉන්න දරුවට අපි කියන්නේ ස්විමින් pool දෙන්න කියලා නෙවෙයි හොඳේ. ගම්බද ප්‍රාථමික පාසල්වල උගන්වන ගුරුවරුන්ගේ අඩු ගානේ මේ මොනවද ඒවට කියන්නේ මේ මූලික පහසුකම් වැසිකිලි පද්ධති ටික ගොඩනැගිලි ටික නොතෙමී ඉන්න පුළුවන් ගොඩනැගිලි ටික ගුරු විවේකාගාරේ ওই දේවල් තියෙනවද? අනිත් සනීපාරක්ෂ පහසුකම් ඒ දේවල් තියෙනවද? අනිත් පැත්තට ගත්තොත් කනිෂ්ඨ විද්‍යාල වලට ඒ පහසුකම් ටික තියෙනවද? මහා විද්‍යාල වලට ඒ පහසුකම් තියෙනවද? අනිත් එක දෙවෙනි කාරණාව තමයි මේගොල්ලෝ දැන් කිව්වා ඉඳගෙන අපේ ආණ්ඩුවක් ආවනම් ওই ගුරුවරු මොනවද මේ හොරපාරේ ළමයි යන්නේ නැහැ එහෙම කියලා. ඔන්න දැන් මේ පාසල් වාර වෙනුවෙන් ළමයි අදුවත් කරලා තියෙන්නේ කොහොමද? දැන් මෙතන දැන් තියෙන මාලිමා ආණ්ඩුවනේ හොයලා බලන්න. අර පට්ට පිරිසිදු විදියට පට්ට පිවිතුරු විදියට මේ ජනවාරියේ පාසල් වලට ළමයි අදුවත් කරගත්තද කියලා හොයලා බලන්නකෝ. ජාතික පාසල් ලවට දැන් ප්‍රධාන පෙළේ ජාතික පාසල් ලවට ওই දුප්පත් පවුල් ඉන්නවනේ. ගෙවත් දොරක්වත් නැති ඔප්පුවක්වත් නැති. දැන් වෙනදවක විවේචනයට ලක් කරානේ. දැන් ඒ ළමයින්ට ඉස්කෝලේකට යන්න අවස්ථාව හම්බෙලාද කියලා ඔන්න හොයලා බලන්න. හරි. එතකොට පාසලේ ඉඳන් කිලෝමීටර් 50 100 ඈතට ඉඳලා මේ දුර ඉඳලා වාහන දාගෙන ළමයි ඉස්කෝලේට එන එක නැවතිලාද කියලාත් හොයන්න. එතකොට දැන් අර ළමයි ජාත්‍යන්තර පාසල් වලට යව නැතුව දෙමාපියෝ රජයේ පාසල් වලට පොලිමේ ගම්වල ඉස්කෝල වලට ළමයි එවනවාද කියලාත් හොයලා බලන්න. ඒතර ඕකට මාස 6 කල් වැඩි කියලා කියනවනම් ආත් මාස 6ක් දෙන්නම් අවුරුද්දක් දෙන්නම් කවදද කරන්න කියලා ආණ්ඩුව පැහැදිලිව කියන්නේ. ඒතර එහෙම කිසිම දෙයක් කරන දෙයක් ඇහැට පේන්න නැහැ, ඇහැට දකින්න නැහැ. අනිත් එක තමයි විශ්වවිද්‍යාල දරුවන්ගේ ප්‍රශ්නේ. විශ්වවිද්‍යාල වල ඉගෙන ගන්න ශිෂ්‍යයන්ගේ ප්‍රශ්නේ. ඒතර විශ්වවිද්‍යාල ආචාර්යවරියක් විදියට හර්ණි අමරසූරිය මහත්මිය තුලින් විශ්වවිද්‍යාල ශාස්ත්‍රයේ තියෙන ප්‍රශ්න වලට උත්තරයක් හම්බ වෙලා තියෙනවද? ඒ මොන ප්‍රශ්න වලටද? නේ ඒක පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්න. අනිත් එක තමයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට තියෙන ගැටලු තියෙනවා, නද්දින කාර්ය මණ්ඩල වලට තියෙන ගැටලු තියෙනවා. ඒවා විසඳිලා තියෙනවද? පාසල් වල අනද්දින කාර්ය මණ්ඩල වලට තියෙන ගැටලු විසඳිලා තියෙනවද? ගුරුවරුන්ගේ ගැටලු විසඳිලා තියෙනවද? ගුරුවරුන්ගේ වැටුප් විෂමතාවයේ සම්බන්ධ කාරණාවක් තිබුණා. ගුරු විදුහල්පති වැටුප් විෂමතාව. ඒ ප්‍රශ්න වලට උත්තර හම්බ වෙලා තියෙනවද? ඒතර දැන් ආණ්ඩුවක් අවශ්‍ය වෙන්නේ, ඇමතිවරයෙක් අවශ්‍ය වෙන්නේ, වෙනසක් අවශ්‍ය වෙන්නේ තියෙන ප්‍රශ්න වලට උත්තර හොයන්න. උත්තර ලබා දෙන්න. ඒ උත්තර
ඕන ප්‍රශ්න උත්තරයක් දෙන්න පුළුවන්. හැබැයි සාධනීය උත්තර ලබා දෙන්න. ඒතර මේ පාලනය තුලදී මේ ගත වෙච්ච මාස 6ට අධ්‍යාපන ශාස්ත්‍රයේ මොනවද සිද්ධ වෙච්ච සාධනීය වෙනස්කම් සාධනීය උත්තර අන්න හොයලා බලන්න. මේ එකකටවත් උත්තරයක් හොයාගන්න බැරි වුණකොට මේක ඔය කරන දේ තමයි එක්ක බටලන්දක් අල්ල ගන්නෝ එක්ක පොලිස්පතියෙක් අල්ලගෙන ඒක මිසින් කරලා එම හැංගෙන්න කියලා හැංගි මුත්තෝ හැංගියෝ අපි හොයන තුරු හැංගියෝ කියන පොන්චියෝ හැංගි මුත්ත හොයන වගේ දැන් දේශබන්දු හැංගි මුත්ත කළා ඒ මිනිහව හොයන. දර රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ අර මේ බටලන්ද කොමිෂන් සභාව වාර්තාව දාලා ඒකෙන් මෙලෝදියක් වෙන්නේ නැති වාර්තාවක් ඒක දාලා දැන් ආතල් ගන්න. ඊට පස්සේ ඊට කලින් ජනාධිපති අරමුදලේව දැයවා. ඊට කලින් මොනවාද മന്ത്രിවරුගේ ගෙවල් වලට ගිනි තිබ්බම අන්න ඒවයි වන්දියේව දැම්මා. මහින්ද රාජපක්ෂ මහත්තයා ගෙයින් එලෙව්වා. නාමල්ව හිරේ දැම්මා. දේසියාචි එක්කන් ගියා. එකක්වත් උත්තර වුණාද නැහැ. මේගොල්ලෝ මොකද කරන්නේ? අර ඉස්සර දිනවල හෙන ගහනකොට එයින් එළියට විසි කරනෝනේ අර අපේ පළාතවල කියන්නේ අලවංගුව කියනවා මේ එක එක නම් කියනෝනේ. හිත යකඩ කෑල්ලක් හරි මොනවා හරි විසි කරනෝනේ හෙන ගහනකොට. ආන් ඒ ගාන්ට මෙන්න මේ එක එක ඒවා එළියට දාන එක තමයි හැමදාම කරන්නේ. ඒ ඇරෙන්න ඇත්තටම අල්ලපු හොරෙකුත් නැහැ. අවසන් කරපු සාපෙකුත් නැහැ. කරපු කිසිම දෙයක් නැහැ. පාර්ලිමේන්තුවෙන් කන්නේ නැහැ කිව්වා. දැන් පාර්ලිමේන්තුවෙන් කනෝ පෙන්ෂන් ගන්නෙ නැහැ කිව්වා. පෙන්ෂන් උත් ගන්නෝ. පඩි ගන්නෙ නැහැ කිව්වා. පඩිත් ගන්නෝ. වෙච්ච දෙයක් නෑ වඩ පරණ මිනිස්සු නම් කියන්නේ නටපුත විලකුත් නෑ බෙරේ පළුවකුත් නෑ කියලා. කොහොම හරි වේවා අද වෙනකොට මේ කියපු එකක්වත් වෙන්නේ නැතුව ජනතා අර බලාපොරොත්තු වෙච්ච දේ ඉච්ඡා බංගත්තටපත් වෙලා තියෙනවා. ඉතින් මිනිස්සුත් කිව්වේ මේ පාර උන් ඔක්කොම කාවා දැන් මුන්ට දීලා බලමු කියලා. ඔන්න දීලා බැලුවා දැන් පුතෝ මාස 6යි. කොහොමද මාස 6ට කෙරුවා? දැන් ඉතින් ඒවා තීරණය කරගන්න එක තම තමන්ට බාරයි. ඡන්දය තමන් සතු අයිතියක්. මේ මැතිවරණ ටික කවුරුද දැන් මම දැක්ක අලුතෙන් කරගෙන යනවා කැම්පේන් එකක් මාලිමාවෙන් මේ දීපු එක රැක ගන්න ඕනේ කියලා. ඔබ ඉතින් රැක ගන්න ඕනේ නැත්තම් මේ වගේ මිනිස්සුන්ට ආපහුසරයක් අවුරුදු 5 ඇදගෙන ගියේ නැතොත් ඒ මිනිස්සුන්ටත් පෙන්ෂන් එක නැහැ නේද? තම් පෙන්ෂන් එක අහෝසි කරන්න කියලා නැහැ නේ. මේ මිනිස්සුන්ගේ විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණ පාළුවේ මොකද මන්ත්‍රීවරයෙකුට සම්පූර්ණ වැටුප්පා දීමනා ප්‍රමාණය හම්බ වෙනවා ලක්ෂ 4ක් කාර්ය මණ්ඩලයේ 5 දෙනෙක් ඉන්නවා. එතනත් තව රුපියල් ලක්ෂ 2කට වඩා එනවා. එතකොට ওই ලක්ෂ 6ක 7ක මුදලින් මන්ත්‍රීවරයෙකුට දෙන්නේ රුපියල් ලක්ෂයයි. ඊටු ලක්ෂ 5ක් කරේ 6ක් කරේ ජනතා විමුක්ති පෙරමුණේ අර මුදලට යනවා. මේ ආණ්ඩුව රැක්ගත්තේ නැතුව මේ පාඩුව වෙන්නේ ජනතා විමුක්ති පෙරමුණට මිසකව රටේ මිනිස්සුන්ට නෙමෙයි. හරි. කොහොම හරි වේවාද අපි කතා කරේ හර්නි අමරසූරිය නෝනා ගැන. ඔන්න ඉතින් අපි ආදරය තියෙන අපි ගෞරව කරන හර්නි අමරසූරිය නෝනාත් වැඩ බැරිට ආසන් කෙනෙක් වගේ අධ්‍යාපනයේ 100% ඉල්ලපු අයට පස්ස පෙන්නලා 0.86 දීපු හිඳ තමයි අපි පොඩි කිස් කන්න පාරක් පස්ස පැත්තට ගැහුවේ. දැන් හර්නි අමරසූරිය නෝනාට මේවා ඇහෙනවා නම් පේනවා නම් දකින්නවා නම් නිවැරදි කරගන්න අවස්ථාව තියෙන ඕන තරම්. හොඳට මතක තියාගන්න මේ රටේ අධ්‍යාපන ශාස්ත්‍රයට සම්බන්ධව තමයි මේ ආණ්ඩුව බලයට එන්න විශාල වශයෙන් දායකත්වයෙන් දුන්නේ ගුරු විදුහල්පතිවරු සහ විශේෂයෙන්ම ටියුෂන් මාස්ටර්ලා. එතකොට දැන් මේ ටියුෂන් මාස්ටර්ලා නම් හරි කැමති මේ රටේ අධ්‍යාපනයේ කඩා වැටෙනවට. මොකද පාසල් වල හරියට ඉගෙනුවොත් එහෙම ටියුෂන් මාස්ටර් කරන්න දෙයක් නැති වෙනවනේ. ඒක කාට උගන්වන්නද? හරියට ඉස්කෝලේ උගන්වන්න පන්තියක් නැහැ නේ ළමයි. හරි. ඒක කොහොම නමුත් අධ්‍යාපන ශාස්ත්‍රයේ කඩා වැටීම සම්බන්ධව නම් ටියුෂන් මාස්ටර්ලා බොහොම කැමති. ඉතින් අපි කියනවා අන්නේ සුසංයෝගයට හර්නි අමරසූරිය මැතිණියවත් තවදුරටත් උත්කර්ෂයට නංවමින් තිස්ස ජනනායක මහත්තයා වේවා. ඔය කියපු ටියුෂන් මාස්ටර්ලා ගොඩක් හිටියා මාලිමාව වෙනුවෙන් සහයෝගය ලබා දීපු. ඔන්න හොඳ අප්පුඩියක් ගහලා හර්නි අමරසූරිය මැතිණියා කරගෙන යන වැඩ කටයුතු වලට සාර්ථකයි කියලා පොඩි ප්‍රචාරකුත් දීලා මේක කරගෙන යන්න. මොකද නැත්තම් හරි හැමං විදිහට අධ්‍යාපන ඇමති කෙනෙක් ඇවිල්ලා මේ අධ්‍යාපනයේ උඩියටි කුරු කරොත් ටියුෂන් මාස්ටර්ලා දැන් දාන්න බදු ගෙවන්නේ ওই බහුතරයක් අය. බදු ගෙහිල්ල කෙහෙ වෙතත් ඔවුන්ගේ ජොබ් එකක් නැති වෙනවා. හරි. අදට ඔය ඇති. ඔන්න අපි කිව්වා හර්නි අමරසූරිය නෝනේ තවදුරටත් ওই 106 ඉල්ලලා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ටත් අධ්‍යාපන ශාස්ත්‍රයටත් පස්ස පෙන්නන එක කරන්න එපා. දැන් ඇති වැඩේ කැතයි. ආයි හම්බෙමු. ජය වේවා.